දූල පුතාලා දැකලා තියෙනවද? ඒ වගේ මේ දවස්වල ප්‍රවෘත්ති වලටත් අහලා ඇති. සමහර ළමයි සියදිවි විනාශ කරනවා. බෙල්ල වැලීලා ගන්නවා. ගංගේ මුහුදේ පයින්නවා, කෝච්චියට පයින්නවා. මිනිසු කියන්නේ සාමාන්‍ය මේ තරුණ ළමයිට පවා ජීවිතේ එපා වෙලා. ඒකස්සේ සමහර අම්මලා දරුවොත් මරනවා. සමහර දරුවෝ අම්මලාත් මරනවා. මේ වගේ මනුස්ස ජීවිතේ නැති කරගන්නවා. එතකොට ළඟදීන් පුතෙක් ආවා අපිව මුණ ගැහෙන්න අවුරුදු 16ක විතර වගේ ළමෙක් මේ පාර සාමාන්‍ය පෙළලියන සියදිවි නසා ගන්න හිතිලා. ඒකට හේතුව මොකද්ද කියලා අහනකොට නංගිලා 3 දෙනෙක් ඉන්නවා. ඒ නංගිලා 3 දෙනාට අම්මලා ආදරේ තාත්තලා මට ආදරේ නැහැ. මං ජීවත් වෙලා මොකටද? කියලා මැරෙන්න ලැහැත් වෙලා කවුරු හරි යාළුවෙක් තමයි මෙයාව අපේ අසපුවට ගෙන්නගෙන ආවේ. ඒකට එයාට දහම් උපදේශ ලැබලා දුන්නා. උපදේශයක් තිබ්බ නිසා ජීවිතේ මං හිතනවා බේරේවි. එහෙම නැත්තම් තනියෙන් හිතා ඉඳලා උන් මැරිලා යනවා. දූල පුතාලා කල්පනා කරන්න ඕන ඔයාලා ඉපදිලා ඉන්නේ මනුස්ස ලෝකේ. ලේසියෙන් මිනිස්සෙක් වෙන්න බෑ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උපමාව මේ චූටි දූල පුතාලා අහලා තියෙනවද දන්නේ? සිදුරක් තියෙන ලීයක් මොහොතේ පාවෙවි තිබ්බොත් කොතනක හරි සිදුරක් තියෙන ලීයක් මොහොතේ කොහේ හරි පාවෙවි තිබ්බොත් අපි හිතමු මොහොත ඇතුලේ ඉඳලා උඩට කැෂ් බෑවෙක් එනවා. මේ කැෂ් බෑවගේ එක ඇහැයි පේන්නේ. කන කැෂ් බෑවේ. හැබැයි මේක එන්නේ අවුරුදු 100කට වතාවක් තමයි මොහොතේ ඇතුලේ ඉඳලා උඩට එන්නේ. අවුරුදු 100කට මොහොත ඇතුලේ ඉඳලා උඩට ඇවිල්ලා අර එක ඇහැයි පේන්නේ මේ කැෂ් බෑවගේ ඒ ඇහැ උඩට මතුවෙනකොටම ඉතින්දම අර සිදුර තියෙන ලීයේ සිදුර ඒ ඇහැටම සෙට් වෙලා සම්බන්ධ වෙලා ඒකෙන් අහස පෙනෙනවා නම් ඒ වගේ සිද්ධියක් සිද්ධ වෙන්න පුළුවන් ද නිතර එහෙම නැත්නම් අහම්බෙන්ද සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ අහම්බෙන් නිතර වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඊට වඩා අමාරුයි මිනිස්සෙක් වෙන එක. කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවටත් වඩා අමාරුයි කියන්නේ ඒකට. එහෙව් මනුස්ස ජීවිතේ තමයි ඔය මරාගන්නේ. එපා වෙන්නේ. අමාරුවෙන් එන්නේ. සමහර වෙලාවට අපායවල වල අවුරුදු කෝටි ගාණක් ගින්දරේ තැම්බි පිච්චි යමපල්ල උල් වලින් ඇන කටු ඉඹුලේ නැග ඉඳලා අමාරුවෙන් මිනිසෙක් වෙන්නේ. මිනිසෙක් වෙලා මේ ඉපදිලා ටික කාලයකට කෙල්ලෙක් බෑ කිව්වොත් අම්මලා ආදරේ නෑ වගේ කියලා හිතුනොත් මොකක් හරි රණ්ඩුවක් වුණොත් මැරෙනවා. මනුස්ස ජීවිතේ නසා ගන්නවා. ඉතින් පින්වත් දුවේ පුතේ මිනිස්සු අතරින් මිනිස්සු මැරෙනවනේ. මැරෙන මිනිස්සුන්ගෙන් ආය මිනිස්සෙක් වෙලා උපදින්නේ මෙන්න මේ වගේ පිරිසක්. කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවේ නියපොත්තට නීසිලට පස් ටිකක් ගත්තා. එතකොට මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි? මහ පොළොවේ. මෙච්චර පංගුවක් 100න් 1000න් ලක්ෂයෙන් පංගුවක් කියලාව කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මැරෙන මිනිස්සුන්ගෙන් ආයෙත් මිනිස්සු වෙලා උපදින්නේ නියසිලට ගත්ත පස් පිටක් වගේ ප්‍රමාණයක්. මහ පොළොව වගේ ප්‍රමාණයක් මරණින් මත්තේ සතර අපායේ නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ උපදිනවා. එහෙනම් දැන් ඉගෙන ගන්න ළමයි විදිහට ඔයාලා දන්නවා මේ ලෝකේ මිනිස්සු කෝටි 800ක් ඉන්නවද? ඒතර කෝටි 800 මහ පොළොව වගේ නම් නියසිලට ගත්ත පස්පිඩ වගේ ප්‍රමාණයක් කියන්නේ මැරෙන අයගෙන් කීයක් දාය මිනිසෙක් වෙන්නේ? මිනිස්සු වෙන්න බෑ ලීසියෙන්.
එහෙම අමාරුවෙන් මිනිස්සෙක් වෙච්ච වෙලාවේ තමයි අර මිනිස්සු මැරෙන්නේ ඔය. බෙල්ලේ වලීලා ගන්නෙ. ඔයාලා දන්නවද? මැරෙන මිනිස්සු මැරෙන්න ප්‍රධානම හේතුව තමයි ඉරිසියාව. මිනිස්සු මැරෙන්න ප්‍රධාන සියදිවි නසා ගන්න ප්‍රධාන හේතුව ඉරිසියාව. ඇයි ඉරිසියාව? අන් අයට ආදරේ ඇත මට නැත. අනුන්ට ආදරේ තියෙනවා මට නැහැ. ලෝකේට ආදරේ ලැබෙනවා මට ලැබෙන්නේ නැහැ. ඉරිසියයි. මං යාළු වෙලා හිටපු ගෑනු ළමයා වෙන කෙනෙක් සන්තක වුණා. වෙන කෙනෙකුට ලැබුණා මට අහිමි වුණා. ඉරිසියාව. ඊට පස්සේ අර අයට ඇත මට නැත. ඉරිසියාව. ඉරිසියාවෙන් දුර්ලභ මනුස්ස ජීවිතේ නසාගෙන මැරිලා ධර්මයේ නසාගෙන පිනට ගරු නොකොට මැරිලා ගිහිල්ලා හොඳ ලෝකතෙන් වල උපදින්නේ මොන කරදරේ තිබ්බත් මොන ප්‍රශ්නේ තිබ්බත් මේ පින්වතුන් කවදාවත් මේ මනුස්ස ජීවිතේ නසා ගන්න එපා.